සානක වයිෆුයි හිච්චි පුතයි එක්ක සීයලාගේ ගෙදර ඇවිල්ලා. මෙයතුමනි අනේ සීයා පප්පට කියන්නකෝ මම තේ බොන්නේ නෑ කියලා. බීම් එකක් හදලා ඉල්ලමු. මොකක් පිස්සුද පිටගෙදරකට ගිහින් හිමිල්ලන්න පුළුවන්ද? ඉතින් මේක පිටකයක් සීයා මරු දවසක මේ ගෙදරත් අපේනේ. ඈ මුලකෝ බැරි මරගාත හිච්චත් ඒක බොන්න පටන් ගත්තලු. මෞතුමියනි මොකද? ශිෂ්‍යත්වය හොඳට පාස් වුණාම මට ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා කිව්වනේ. ඉතින් අනේ මට ලැප්ටොප් එකක් අරන් දෙන්නකෝ. ලැප්ටොප් පිස්සුද? මේ පහවසර පොඩි උන්ට මොකටද ලැප්ටොප්? සුරංගයාගේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවලු. ඕකට තමයි මේ ගේම් ගහලා නාස්ති වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ සානක. හිච්චෝ මම පොඩි කාලේ මට ඕ තිබුණේ නැහැ. එහෙම නැති හින්දා තමයි අද මම මේ තත්ත්වෙට දියුණු වෙලා ඉන්නේ. අනික ඔය ගේම් ගැහුවාම මොලේ මොට වෙනවා. නිර්මාණශීලීත්වය නැති වෙනවා. ඔය ගේම් කියන්නේ මහා බොරු වැඩ. එළියට බහලා ක්‍රිකට් පාරක් ගහන් ඉඳපන් පිස්සුද? මොකද කෙල්ලේ මේ සද්දෙට කතා කරන්නේ? නෑ තාත්තා මේ ලැප්ටොප් එකක් ගන්න ඕනලු. ලැප්ටොප් අරන් දෙන්න මූට පිස්සුද මම මේ මුගේ පොඩි කාලේ මූ තාසතින කියලා අනිත් පොඩි වගේ ඔය ලැප්ටොප් වල ගේම් ගහන්න ගෙනෙන්න දුන්නා. මූ එකේ නරක වීඩියෝස් බලන්න පටන් ගත්තා. අපි මහත්තයා පියතුමනි ඈ තමයි බැරිම තැන මම්මුගේ ලැප්ටොප් එක කාමරෙන් සාල්ට ගිහලා සාලේ සැකුරින් තියාගත්තා. මම ඒ ඉස්කෝලේ කී දවසක් ගියද මුම්මේ ජරා සීටි අරන් ගිහලා ටීචර් මාට්ටු වෙලා අපි මහත්තයා පියතුමනි ඔය දෙනෙක් කසාදෙත් ඉවරලා තමයි නවතින්නේ. ඒක දවසක් මට ආපු කේන්තියේ මම්මුගේ ලැප්ටොප් එක ගැහුවා පොලේ. අයියෝ ලැප්ටොප් එක ගත්තේ සෙල්එක්ස් එක නිසා හොඳට ගියා. එයාලා මේක තිබ්බා වගේ මට රිපෙයාර් කරලා දුන්නා. මම අදටත් මගේ ඕන වැඩ කරේ සෙල්එක්ස් එකට. මට එයාලා ඒ තරමට විශ්වාසයි. හිච්ච පුතා මේක අරන් ගිහින් ගේම් ගහන්න. ඔව් සෙල්එක්ස් හොඳයි. ඕක හොඳයි සෙල්එක්ස් හොඳයි. හැබැයි හිච්ච පුතේ මූට රන් දෙන්න බබායි මේ ලැප්ටොප් එක. මූ දහවලක් දෙයක්. ඈ